එහෙමයි ඉතින් කෙරුණ විදිහටම වැඩ කටයුතු කරගෙන යන්න ඕන නම් මම හිතන්නේ ඒ වෙනුවෙන් මේ අපිට මේ ජනවාරම ලැබිලා තියෙන්නේ. නිසා පළමු කොට ස්තුතිවන්ත වෙන්න ඕනේ අත්තරගල්ල ආසන නියෝජනය කරන ජනතාවට මාලිමා රජයක් යටතේ ප්‍රාදේශීය සභා පාලනයක් මන්ත්‍රීවරු 30ක් එක්කලා අපි පත් කළාට පළමු කොට ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා අපි ඔය ප්‍රශ්නෙට උත්තරයක් විදියට නම් ඉතින් විමර්ශන කටයුතු කරන්න වෙයි. එහෙම අපෙන්කදා තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ලැබෙයි. ඉදිරියට අපේ ක්‍රමයට මේ සභාව ඉදිරියට පුරවැසියන්ට සංවේදී වෙන ආකාරයට කරගෙන තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ සභාවේ ස්ථිර නිලධාරීන් බොහොමයක් ඉන්නේ වසර ගානාවක් කලින් සභාපතිවරුත් එක්ක වැඩ කරපු කට්ටියද අලුත්ම කට්ටියක් එක්ක ඔබතුමාට වැඩ කරන්න තියෙන්නේ. මොකද හිතෙන්නේ? අලුත්ම කට්ටියක් කියන රාජ්‍ය නිලධාරීන් සම්බන්ධවද? නෑ දැන් ඔබතුමාට අලුත් නේ ඒගොල්ලන්. ගැටලුවක් නෑ. මොකද මේ අපිට දිනෙන් දින හම්බෙන මේ පුරවැසියන් අලුත් අය තමයි හම්බෙන්නේ. ඒ නිසා අපිට මේ අලුත් අය සමග ගනුදෙනු කිරීමේ කිසි ගැටලුවක් නෑ. කණ්ඩායමත් අලුත්. නමුත් අපිට දේශපාලනය අලුත් නෑ. අපි ඔක්කොම මේ ප්‍රදේශයේ නියෝජනය කරන මන්ත්‍රීවරු පත් වෙලා ඉන්නේ. ඒ නිසා මේ මහ පොළොව අපිට අලුත් නෑ. ඒ නිසා අපිට හොඳ දේශපාලන ගමනක් යන්න පුළුවන්. ඊට අදාළ නායකත්වය අපිට ප්‍රාදේශීය සභාව තුළ දැනට ඉන්න නිලධාරීන් සමග හොඳ සහ සම්බන්ධතාවයකින් අරගෙන යන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. ඊළඟට ප්‍රාදේශීය සභාවේ දැන් ඔබතුමාලා වගේටපත් වෙලා මොකද්ද ඔබතුමාලාගේ ඉදිරි වැඩපිළිවෙල? මේ ප්‍රදේශ වලට ඇත්තටම අපි දැනට අවුරුදු 10ක විතර දැන් කල්පනා කරලා බැලුවා. පොත්පත්යෙන් සංවර්ධනයේ කටයුතු වෙලා තියෙනවා. නමුත් මීට අදාළව පුරවැසියන් තුළ සහ සංකම්පනයේ ඇති සමාජයක් අපිට ලැබිලා නැහැ. ඒ නිසා ඒ වෙනුවෙන් කලා සංස්කෘතික කටයුතු වගේම කසල සම්බන්ධව ගැටලු තියෙනවා, විදුලිය සම්බන්ධ ගැටලු තියෙනවා. ඒ නොවිසඳුණු ගැටලු වෙනුවෙන් අපි බලාපොරොත්තු වෙනවා මූලික වශයෙන්ම පළවෙනි මාස 3 ඇතුළත කඩිනම් විසඳුම් ලබා